කවුරු හරි මාව බේරගනින්නකෝ. තව අවුරුදු 50ක් විතර ජීවත් වෙන්න ඉන්න මිනිස්සෙක් යකෝ මේ ගහගෙන යන්නේ. අප්පට සිරි මේ ඉන්නේ මෙයා. අම්මේ සියව හම්බුනෝ. කොහෙද ඉන්නේ? මෙන්න මේ කරදර මැද්දේ මේ මිනිස්සයා කොහෙ යනවද මන් දන්නේ. මෙන්න මෙහෙ. කොයිද? කොසියා? අර ඉන්නේ. මට පේන්නේ ගම් වතුර දැකලා 100ට සතුටු හිතෙන්න ඇති. ඒකනේ ඔය නාන්නේ. මොකද යකෝ උඹලා දෙන්න මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ. මාව බේරගනින්න. මාව මේ ගම් වතුරට ගහන් යනවා. මුන්ට ගානක්වත් නැහැ. මං හිතුවේ නාන්න ගිහිල්ලා කියලා. අනේ තාත්තේ ඔන්න ඔය ළඟපාත මොකක් හරි අල්ලගන්න. අල්ලගන්න? මොන අල්ලගන්නද? නේදකින් විතරක්. කාගේද යකෝ මේ ගම් වතුරට ගහන් ඉන්නේ අටකලිසම්? දැන් මොකද කරන්නේ? ඕම බලන් ඉන්නේ තු ඉක්මනට මාව බේරගනින්නකෝ. තව ටික වෙලාවක් ගියොත් මාව මේ වතුරට දිය වෙලා යයි යකෝ. අනේ තාත්තේ. හරි. පොඩ්ඩක් ඉන්න. මම මොකක් හරි කරන්නම්. සීයේ මෙන්න මේක අල්ලගන්න. ඔය තියෙන්නේ. දාපන්. දැන් නම් මොකක් හරි කමක් නෑ. ඔන්න එහෙනම් දානවා. අල්ලගන්න. හරි යකෝ. නැකත් වෙනකන්ද ඉන්නේ. ඔන්න ඕක දාපන්. අම්මේ දැන් නම් ආවත් වතුරට යයි වගේ. සීයව අදින එක හිතුවතරම් ලේසි නෑනේ. මොකද යකෝ කරන්නේ? පොඩ්ඩක් පණ අරන් එදපන්කෝ. නේදකින් විතරක්. උඹට වත් කන්න දෙනවට වැඩි හොදයි. අර සියාදුවගේ වස්සට දෙන පුන්නක්කු ටිකක් දුන්නා නම්. හරි. පොඩ්ඩක් ඉන්න. එකපාර ඇදලා ගන්න මං සුපර්මෑන් නෙමෙයිනේ. අපට සිරි. සේදිරි සීයා මොකද මේ පීනන්නේ? මේ උඹලානේ. බලන්නකො ළමයිනේ. සීයව ගම් වතුරට ගාගෙන ගිහිල්ලානේ. ඒ මොකක් කරන්න ගිහිල්ලාද ගම් වතුරට ගාගෙන ගියේ? අනේ මන්ද බං. ගෙදරට ගම් වතුර දැම්ම වෙලේ මං සීයව හොයන්න කියලා සීයේ කාමරයට ගියා. කාමරේ කවුරුත් හිටියේ නැති නිසා මායි අම්මයි වත්ත වටේම සීයව හෙව්වා. අන්තිමේදී මෙතනින් තමයි හම්බ වුනේ. අපට සිරි. තව ටික වෙලාවක් ගියොත් තවත් වතුර වැඩි වෙයි බං. ඊට කලින් සේදිරි සීයව ගොඩට ගමු. වරින් ගේම් බන්ටුවට උදව් කරමු. හරි එහෙනම් ඔබ පිටිපස්සෙන් අල්ලපන්. මං ඉස්සරහින් අල්ලන්නම්. බලන් යද්දි උඹලටත් පොඩි හරි අයියක් හත්තියක් තියෙනවනේ. අයියා හත්තිය මං කියන්නේ ඉතින්. ඇදලා අත් දෙකේ පොට ගියේ නැති එක විතරයි උනේ. මොකද්ද තාත්තේ ගම් වතුරට බහැලා කරේ? පිස්සුද ඔයාට? පිස්සුද යකෝ? මම මේ ගම් වතුරට බැස්සේ නෑ බං. එහෙනම් කාමරේ ඉඳන් ගහගෙන ආවා කියලාද කියන්නේ? මට බඩේ අමාරුවක් ඇවිල්ලා මං අර වත්තපල්ලෙහා තිබ්බ ලෑලි කකුස්සියට ගියා. ඉතින් කියන්නේ යකෝ එකපාරටම සැර වතුර පාරක් ආවා. වතුර පාරට කකුස්සියත් කඩාගෙන මාවත් ගහගෙන ගියා. අන්තිමේදී නතර උනේ මෙන්න මේ තාත්තේ ගාව. ආපෝ ඒක තමයි මේ අමුතු ගදක් ආවේ. ගඳ කොහෙද යකෝ ගඳ? නෑ ඉතින් වත්තපල්ලෙහා තියෙන টয়ලට් එකත් එක්ක කඩාගෙන ගියා නම් හිතා ගන්න පුළුවන්. අපරාධේ බං. මොනවා වුණත් අදිසියකට හරි යන්න තිබ්බ ලෑලි කකුස්සියනේ. ඒක නෙමේ. උඹලගේ ගෙවල් පැත්තේ මොකෝ තත්ත්වේ? අවුලක් නෑ බං. අපේ ගෙදර නම් තියෙන්නේ උඩහනේ. ඒ හින්දා ගම් වතුරෙන් අවුලක් නෑ. හැබැයි ඉතින් තිබ්බ උලකට දරමඩුවේ වහල ගිහිල්ලා තිබ්බා. අප්පට සිරි. ඒක නෙමේ. එතකොට අරුන් දෙන්නට මොකද වෙලා තියෙන්නේ? කවුද? හරිදෝ එකක් ජයිද? ඔව් ඉතින්. උන් දෙන්න තමයි. නැතුව වෙන කවුද? කඩ්ඩලගේ ගෙවල් පැත්තට නම් ගහක් කඩන් වැටිලා කියලා ආරංචියක් ආවා. එතකොට හරිදුවා. ඌ ගැන නම් ආරංචියක් නෑ බං. වරෙන්කෝ උන්ගේ ගෙවල් පැත්තේ ගිහින් බලමු. ඒක හොඳයි. ගිහලාද? අඩෝ නේ බං. මටත් ඇහුණා. අප්පට සිරි. අන්න අරු අහලේ උඩ. ඌ කොහමද බං අහලේ උඩට නැග්ගේ? මට පේන්නේ තත්ත්වේ බරපතලයි වගේ. මෝ දැන් කොහමද පල්ලෙහාට ගන්නේ? 100ට දැම්මා වගේ මෝටත් ලනුවක් දාන්නේ. ඒ කොහෙටද බං මේ පැන්නේ? ඇයි මෝනේ පයින්න කිව්වේ? මං ඉතින් දෙන්න. මගේ ගොඩට නෙමෙයි යකෝ පරින්න කිව්වේ. ඒක ඔබ ඉත කේස් එකක් නෑ. මෙහෙම යන එක ලේසි.